ඔන්න බලන්න රටේ සංවර්ධනේ. ඔන්න රටේ සංවර්ධනේ මෙහෙම තමයි රටේ සංවර්ධනය කරන්නේ. මේ ටී වල දෙන්නෙක් ඉන්නවා. මු කැරි පකේ මේ පේන්නේ නැද්ද? තේරෙනවද? මුන් සවලෙන් පටවනෝ මේකට. ඔන්න බලන්න මෙතන කරන ක්‍රියාදාමය විතරක් බලන්නකෝ. දැන් මු මේක තරගෙන් අරගෙන එකපාරින් ගන්න පුළුවන් එක තියාගෙන මු ඒක ගන්න සවලෙන් පටවනවා. ඉතින් මු ගිහිල්ලා මේ තෙල් අපරාධ මේ මොකක් කරේ මේ ප්‍රොජෙක්ට් එකක් මේ යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට් එකක් මේ රත්මලාන අරු එක දෙවුන් දෙන්නෙක් ඉන්නෝ මේ කරන්න. හරිද? බලන්න. හරිද? ඔන්න බලන්න ඔය ටිපර් එකට බලන්න මේක අරයි යනවා. ඕක අරයි යනවා ඇතුළට. ඔන්න බලන්න මේ ටිපර් එක තියෙද්දි තමයි මූ මේකට පටවන්නේ නැතුව ඇතුළට රයි යන්නේ. ආන්න දැක්කද? ඔන්න බලන්න තව ටිකෙන් මූ ආපහු එනවා. හොඳේ. ඔන්න බලා ගන්න. ඔන්න රටේ සල්ලි වලට වෙන වැඩේ. මේ මෙතන ඉන්න ඔය සුපර්වයිසර්ලා දෙන්නේ මේ නියම සුපර්වයිසර් දෙන්නේ. මුන් දෙනා නම් ජාත්‍යන්තර බඩු දෙකක් ඈ. ඕන දැන් ටිපර් එකෙන් මෙතෙන්ට බානවා. හොඳේ. නියම ජාතික දරුවෝ. හොඳේ. ඔන්න ටිපර් එකෙන් දැන් මෙතෙන්ට බානවා. අන්න ටිපර් එකෙන් බානවා. මේ ටිපර් එක යන්න පුළුවන් අර පාරේ. අදාළ තැනට ගිහින් බාන්න පුළුවන් නේ. මොකක්ද දන්නේ මේ ප්‍රොජෙක්ට් එක. නේ? ඔන්න. ටිපර් එකකුත් නෑ ගල් ටිපර් යන්න යන හිට විතර ගල් පොඩ්ඩක් අපර බලා ගන්න ඕනේ. මුන් එක්ක මොනවා හරි අද්‍රව්‍යයක් පානය කළා තමයි මුන් සෙට් එක වැඩ කරන්නේ. හරිද? මෙහෙම දියේදී රටේ සංවර්ධනයක් කොහොමද බලාපොරොත්තු වෙන්නේ? ඈ? ඔන්න දැන් ටිපර් එකෙන් බෑවා. වාහනේ අංකේ WLJ 4726. අන්න බලන්න ගෙනාපු ගල් ගොඩ. අන්න දැන් ඌ යනවා. අන්න දැක්කද ගෙනාපු ගල් කන්ද. එනට බාපු ගල්. ටිපර් එකෙන් කාලක්වත් නැහැ. දැන් තව ගල් ටිකක් මෙතනක් තිබුණානේ. ටී වල දෙන්නකොට පඩි ගෙවන්නේ මොන රෙද්දකටද?